ආයුබෝවන් චිත්තවේග YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ සාමාන්‍ය මිනිසෙක්ට තම ජීවිත කාලය තුළදී අත්විඳිය හැකි උපරිම විශ්වීය බලය අත්විඳින්නේ කොහොමද කියලා. බුදුදහම සහ গুপ্ত විද්‍යාව අතර තියෙන්නේ බිඳ හෙළිය නොහැකි තරම් සමීප සම්බන්ධතාවයක්. බුදුදහමේ ඉගැන්වෙන මාර්ගඵල, ධ්‍යාන, අභිඥා, රතිබල, වෙනත් ලෝක පිළිබඳ විස්තර, ලෝක අවසානය පිළිබඳ විස්තර, ලෝකයේ බිහිවීම පිළිබඳ විස්තර ආදී කරුණු රසක් මේ গুপ্ত ස්වභාවයක් ගන්නවා. මහායාන බුදුදහමේත් වජ්‍රායන බුදුදහමේත් ඉගැන්වෙන গুপ্ত ආගමික ඉගැන්වීම් මීටත් වඩා গুপ্ত අපූර්ව ස්වභාවයක් ගන්නවා. මහායානයේ තුලත් තේරවාදයේ තුලත් මේ බෝධිසත්ව සංකල්පයට ඉහළ තැනක් ලැබෙනවා. බෝධිසත්වයෙක් කියලා කියන්නේ බුද්ධ අංකුරයක්. බුදු වෙන්නට කැමතිව ඊට අවශ්‍ය දක්ෂතාවයන් ලබා ගැනීමට උත්සාහ කරන පුද්ගලයා බෝධිසත්වවරයෙක්. තේරවාදී බෞද්ධ සමාජය තුළ බෝධිසත්වවරයෙකුට තියෙන්නේ බුදු, පසේබුදු, මහරහතන් කියන තුන් කොට්ටාශයට අයිති මුනිවරුන්ට පමණක් දෙවනි වූ තැනක්. නමුත් මහායානයේදී බෝධිසත්වවරයන් බුදුවරුන් තරම්ම උසස් කොට සලකනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නට යන්නේ මහායානික මුනිවරුන් විසින් උගන්වන ලද গুপ্ত විද්‍යා රහසක්. බෝධිසත්වවරයෙක් කියලා කියන්නේ ප්‍රකෘති සමාජය තුළ සාමාන්‍ය ඇට, ලේ, මස්, නහර වලින් තැනුණු සාමාන්‍ය මිනිසෙක්. වෙනසකට තියෙන්නේ ඔහු තම අවසාන අභිමතාර්ථය වූ බුද්ධත්වය ලැබීම සඳහා කරුණු සම්පාදනය කිරීම. බෝධිසත්වවරයාගේ උතුම් වූ ප්‍රාර්ථනාවන් සපුරා දීමට සබාදහම ඔහුට හිතවාදීව ක්‍රියා කරනවා. බෝධිසත්වවරයන් විසින් තම උතුම් අවසාන අරමුණු සිතෙහි තබාගෙන කරන කියන දේ අනිවාර්යයෙන්ම සඵල වෙනවා. ඉතින් මේ බෝධිසත්ව සංකල්පය අපගේ ලෞකික ජීවිතය වගේම ලෝකෝත්තර ජීවිතයේ යහපැවැත්ම සඳහාත් සමාජයේ යහපැවැත්ම සඳහාත් යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔබ විසින් ඒ සඳහා කළ යුත්තේ ඔබ තුළින් බෝධිසත්වවරයෙකු ප්‍රතිනිර්මාණය කිරීම. එය තරම් අපහසු කටයුත්තක් නෙවෙයි. ඔබ උතුම් වූ බුද්ධත්වය ලැබීමට ස්ථීර අධිඨිනින් ක්‍රියා කරන බෝධිසත්වවරයෙකු බවත්, ඒ අරමුණ සපුරා ගැනීමට මේ මනුෂ්‍ය ලෝකයේ ඔබ ඉපදී ඇති බවත් නිතරම සිතන්න. ඔබේ අරමුණ ඉෂ්ට කර දීමට ස්වභාව ධර්මය ඔබට නතු වී ඇති බව සිතන්න. ඒ බව නිතර නිතර සිතෙන් දකින්න. දෙවියන් ඔබ වටා රැස් වෙලා ඔබේ ආරක්ෂාව සලසන බව, ඔව්හු ඔබ වටා ආරක්ෂක පවුරක් බැඳ සිටින බව නිරන්තරයෙන් සිතන්න. විවිධාකාර දේව ආයුධ අතැතිව ඔබේ ආරක්ෂාව සහතික කරමින්, ඔබේ ජීවිත ගමන සාර්ථක කරමින්, ඔබ කියන කරන දේ සාර්ථකත්වයට පත් කරමින් ඔවුන් ඔබ වටා සැරිසරන ආකාරය ඔබ සිතින් නිරන්තරයෙන් දකින්න. චිත්ත රූප නිතර මවන්න. ඔබ දැන් බෝධිසත්වයෙකු වන බැවින් මිනිසුන්ට නොපෙනෙන, දෙවියන්ට පමණක් පෙනෙන ප්‍රභාවක් ඔබෙන් විහිදෙනවා. මෙහිදී ඔබට නොදැනුවත්වම ඔබේ ඕරාව ඉහළ සංඛ්‍යාත වලින් කම්පන වෙන ඕරාවක් බවට පත්වේවි. සැබෑ ජීවිතය තුළදීත් ඔබ බෝධිසත්වවරයෙකු මෙන් කටයුතු කිරීමට උත්සාහ කරන්න. හැකි සෑම විටම අනික් අයට උදව් කිරීමට ඉදිරිපත් වෙන්න. ලෝකයේ සියලුම සත්වයන්ට මෛත්‍රිය පතුරවන්න, කරුණාව දක්වන්න. හැකි සෑම විටම ඔබ සතු දේ දන් දීමට පුරුදු වෙන්න. ඒ වගේම ඔබේ දෛනික ජීවිතයට භාවනාව වැඩිපුර එකතු කරගන්න උත්සාහ කරන්න. බුදුදහම ඉගෙන ගැනීමට උත්සාහ කරන්න. ත්‍රිපිටකයේ, අභිධර්ම පිටකය, සූත්‍ර පිටකයේ ඇති සූත්‍ර දේශනා ආදිය නිරන්තරයෙන් අධ්‍යයනය කරන්න. ඒවා තේරුම් ගැනීමට, ඉගෙන ගැනීමට උත්සාහ කරන්න. ඔබ බුදුදහම අංශු මාත්‍රයක් හෝ ඉගෙන ගත්තා නම් එය තවත් පුද්ගලෙක්ට කියා දීමට උත්සාහ කරන්න. ඉතින් මේ ආකාරයට ඔබගේ සිතුවිලි සහ චර්යාව බෝධිසත්වරයෙකු ලෙස ප්‍රතිනිර්මාණය කරගත් පසු ක්‍රමක්‍රමයෙන් ඔබ වටා පුදුමාකාර බලයක් එක් රැස් වෙනු ඇති.
එය විශ්වයේ ඇති අපරිමිත බලයයි. බෝධිසත්වයෙකු ලෙස ප්‍රතිනිර්මාණය වූ ඔබට ක්‍රමක්‍රමයෙන් අමනුෂ්‍යයන්ගේ ඇල්ම බැල්ම ලැබෙනු ඇති. දෙවි දේවතාවුන්ගේ ඇල්ම බැල්ම ලැබෙනු ඇති. ඔබ කරන කියන දේ සඵල වනු ඇති. ඔබේ අවසාන උතුම් වූ බුද්ධත්වයේ ලැබීමේ අරමුණ සිතෙහි තබාගෙන කරන කියන ඕනෑම දෙයක් සාර්ථක වේවි. මෙය ඔබේ ලෞකික ජීවිතය වගේම ලෝකෝත්තර ජීවිතයේ යහපත උදෙසාත් සමාජයේ යහපැවැත්ම උදෙසාත් භාවිතා කිරීමට වග බලා ගන්න. විශ්ව ආකර්ෂණ නීතිය, විශ්ව මාතාවට ස්තුති කිරීම, ඔය ආදී සියලු මානසික අභ්‍යාසයන් වලට වඩා මේ අභ්‍යාසය වාසි සහගත බව ඔබට දැනෙන්නට පටන් ගනීවි. ජීවිතයේ ඇතිතාක් ඔබ මේ අභ්‍යාසයේ නිරත වෙන්න. විවිධාකාර গুপ্ত විද්‍යා අභ්‍යාසයන් ප්‍රගුණ කරන කැමැති අයගේ හිතසුව පිණිස අප විසින් මේ ඉදිරිපත් කරන ලද මහානුභාව සම්පන්න අභ්‍යාස විදිය දුර අතීතයේ විසූ මහායාන ගුරුන් විසින් සොයාගත් ශ්‍රේෂ්ඨ රහසක්. ඉතින් ඒ අනුව කටයුතු කිරීමෙන් ඔබත් මේ මහා අපරිමිත වූ උතුම් වූ බලය අත්විඳින්නට උත්සාහ කරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉදිරියේදී හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.